මේ තමයි වසන්ත සමරසිංහ මහත්තයාගේ වත්කම් දරකම් ලේඛනය. මං කියන්නේ මේවා බිස්නස් කරන්න ඕන. මිනිස්සු බිස්නස් කරන්න ඕන. ආදායම් උපයන්න ඕන. හැබැයි හිගන්න වගේ සමාජයට පෙන්නලා මිනිස්සුන්ගේ අවංකභාවය එක්ක සෙල්ලම් කරලා මිනිස්සුන්ගේ අනුකම්පාවත් එක්ක සෙල්ලම් කරලා මේ වගේ කාලකන්ණි තුට්ටු දෙකේ ගේම් ගහන එක වරකයි. මේවා මේ වසන්ත සමරසිංහ මහත්තයාට අස්සම් කළා දාලා තියෙනවා නේ. අපි කියනේව නෙමෙයි. අල්ලසා දූෂණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ ඔවුන් විසින් ලබා දුන්නු වත්කම් දරකම් ප්‍රකාශ. මේ ඒ වගේ සඳහන්ලා තියෙනවා. මේ වසන්ත සමරසිංහ මහත්තයා ඉතර පොරක් නෙමෙයි මේ සම්බන්ධයෙන් ඉස්සරහ එන්න කට්ටිය බලපුවා. වසන්ත සමරසිංහ මහත්තයාගේ දේපල නිර්ධන පන්තියේ වෘත්තීය සටන් සගයා කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නිර්ධන පන්තියේ සටන් නායකයා. අහගෙන ඉන්න. වසන්ත සමරසිංහ කමර්ෂල් බිල්ඩින් වාණිජම බිල්ඩින් එක පර්චස් 18යි අගය මිලියන 160යි. ඊට පස්සේ කමර්ෂල් බිල්ඩින් එක කට්ටු 3යි අගය මිලියන 75යි කෝටි 7මාරයි. අරක කෝටි 16යි. ඊට පස්සේ රෙසිඩෙන්ෂල් බිල්ඩින් එකේ පදිංචි නිවස පර්චස් 40යි අගය මිලියන 10යි. ඊට පස්සේ වසන්ත සමරසිංහ මහත්තයා සෝලාර් පවර් යුනිට් දෙකක් බිලට අරන් තියෙනවා. ඒක වත්කමක් විදිහට ප්‍රකාශ කරලා තියෙන්නේ. පොඩි සෝලාර් පැනල් නෙවෙයි කිලෝවොට් 32ක්. එකක වටිනාකම ලක්ෂ 32මාරයි. මිලියන 3.25යි. ඒ කියන්නේ දෙකටම මිලියන 6මාරයි. ලක්ෂ 65යි. නේද? තව ඉවර නෑ. රත්තරන් බඩු. අයිටම්ස් තුනක් ගැන සඳහන් වෙනවා. එකක් පවුම් 5මාරයි, අනික පවුම් 8මාරයි, අනික පවුම් 3මාරයි. මේ තුනේ වටිනාකම ලක්ෂ 45කට වැඩි. තව ඉවර නෑ. පොඩ්ඩක් ඉන්න. වාහන. මම හිතන්නේ මේක තියෙන බිරිඳගෙනමට. Toyota Prius hybrid එක. මේ තමන්ගේ නම්බරට තියෙන දේවල් මේ කියන්නේ. හොඳ. ඊට පස්සේ මොනවද මූල්‍යවත්කම්? ෆික්ස්ඩ් ඩිපොසිට් එක ලක්ෂ 3යි. සේවිංස් ඩිපොසිට් එකක් ලක්ෂ 11යි. වසන්ත සමරසිංහ ඕන් සේවිං ඩිපොසිට් එක account එකක් 6,53,850යි. අනිත් account එකේ ලක්ෂ 11යි. තව තියෙනවා ඉවර නෑ වසන්ත සමරසිංහ මහත්තයාගේ. සීමෙට එහෙම ලේසියෙන් ඉවර වෙන්නේ නෑ. ඊට පස්සේ කොටස් LOLC එක ඉෂානාන කර්මාන්තයේ LOLC එකේ පෞද්ගලික දවසට කොළඹ නගර සභාව නිලධි කරනවා කියලා ලොකු හාහුවක් කියන්නේ ඉෂානාන කර්මාන්තයේ නමත් එක්ක. අපි ඒ වගේ අතනක දන්නේ නෑ. හැබැයි මේකේ LOLC එකේ කොටස් 21000 කොටස් 21000 වසන්ත සමරසිංහගේ නමට තියෙනවා. ඊට පස්සේ තව ඉවර නෑ වසන්ත සමරසිංහ මහත්තයාගේ. තව ඉවර නෑ අහගෙන ඉන්න. මොනවද මේ ඉන්කම් ගපුවාම? රීටේල් ඉන්කම් එක මොකක්ද කඩයක් වෙන්නේ නැති. ලක්ෂ 51යි අවුරුද්දක.